අදත් ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්නානේ දැන් ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් මගේ disk PC එකට ගිහිල්ලා පේනවාද මගේ hard disk එක දැන් ගොඩක්ම storage මදි වෙන තරමටම full වෙලා තියෙන්නේ. ඒ වගේ වෙලාවක අපි මේ storage අඩු කරගන්න සහ දැන් ඔයගේ storage full වුණ ගමන් ඔයගොල්ලෝගේ PC එක හෝ laptop එක slow වෙන්න බලනවා. අන්නේ ස්ලෝ වෙන එකත් අඩු කරගන්න විදිහක් තමයි අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න ආවේ. මේ විදිහට අපිට කිසිම ඇප්ලිකේෂන් එකක්වත් කිසිම දෙයක් ඕනේ නැහැ. අපිට තියෙන්නේ අපේ PC එකේ තියෙන temporary file delete කිරීමක් කරන්න. What? Bro, what are you talking about, man? temporary file කියන්නේ ඔයගොල්ලෝ දැන් මොකක් හරි ඇප්ලිකේෂන් එක රන් කරද්දී ඒකත් එක්කම ෆයිල් එකක් රන් වෙනවා. අන්නේ රන් වෙන ෆයිල් එක අපිට ඇප් එක රන් වුණාට පස්සේ ආයෙ ඕන වෙන්නේ නැහැ. අන්නේ ෆයිල් එක අපි ඊට පස්සේ ඩිලීට් කරන එක තමයි ටෙම්පරරි ෆයිල් ඩිලීට් කරනවා කියලා කියන්නේ. සරල විදිහට මම හරියට දන්නේ කියපු විදිහ මම දන්න විදිහට ඔයගොල්ලන් කියන තියෙන්නේ ඒක තමයි. හරි ඉතින් මේක තමයි අද අපි වීඩියෝ එකේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම ඔයගොල්ලන්ට කියනවා මගේ channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපුවම ඔයගොල්ලන්ට notification එකක් මාර්ගෙන් ගෙන්න ගන්නත් පුළුවන්. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක හොඳයි නම් like එකකුත් දාලා යාළුවන්ටත් බලන්න share කරන්න. ආයෙ ඔයගොල්ලෝ ඊළඟට මොන වගේ වීඩියෝද ඕනේ කියලා ඔයගොල්ලෝ පහලින් comment එකක් දාන්න. එතකොට ඔයගොල්ලන්ට ඕන වීඩියෝ මට අරන් එන්න පුළුවන්. ඒ ටික තමයි ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ. මතක ඇතුව like එක දාන්න. ඔයගොල්ලෝ දාන like එක තමයි මේ වීඩියෝ එක තව කෙනෙක්ට recommend වෙන්නේ. එහෙනම් අපි බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. හරි දැන් අපි බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. මේ වැඩේට අපිට පළවෙනිටම කරගන්න තියෙන්නේ ඔයගොල්ලෝගේ මේ Windows එකට ආවම ඔයගොල්ලෝ මෙතන මේ තියෙන search icon එක උඩ ක්ලික් කරලා මේ search bar එකේ ඔයගොල්ලෝ සර්ච් කරගන්න ඕන run කියලා RUN run කියලා මම ඔය ස්පෙලිස් දාලා තියන්න. හරි මේ ඇප්ලිකේෂන් එක ඔයගොල්ලෝ මේ විදිහට ඕපන් කරගන්න. ඕපන් කරගත්තාම මේ වගේ දැනකට එන්නේ. ඔයගොල්ලෝ මෙතනින් සර්ච් කරන්න ඕන මේ සර්ච් බාර් එකෙන් temp කියලා ඒ විදිහට සර්ච් කරගන්න temp කියලා. හරි දැන් ඔයගොල්ලෝ මේක ඕකේ දෙන්න. දැන් ඔයගොල්ලෝ මේ වගේ ඩොකියුමන්ට් එකක් ඕපන් වෙනවා. ඕගොල්ලෝ මේකේ මේ තියෙන ෆයිල් ඔක්කොම මේ විදිහට ඕල් සිලෙක්ට් කරගන්න ඕන. හරි මෙහෙම ඕල් සිලෙක්ට් කරලා රයිට් ක්ලික් කරලා ඩිලීට් කරන්න තියෙන්නේ. ඩිලීට් කරාම ඔයගොල්ලෝ මේ වගේ මැසේජ් එකක් එයි. ඔයගොල්ලෝ මේකට ටික් එක දාලා ස්කිප් කියන එක දෙන්න. හරි මේ ෆයිල් ඔයගොල්ලෝ ඩිලීට් කරන්න යන්න එපා. මේවා අපිට ඕන ෆයිල්. ඒ ඔයගොල්ලෝ ඩිලීට් කරන්න යන්න එපා. හරි දැන් මේක ක්ලෝස් කරන්න. හරි අපි දැන් බලමු ඊළඟට අපිට මොකද කරන්න තියෙන්නේ කියලා. ඔයගොල්ලෝ ඊළඟට කරන්න ඕන ඔයගොල්ලෝගේ මේ සර්ච් icon එක රයිට් ක්ලික් කරලා අර ඉස්සෙල්ලා ගියපු ස්ටෙප් ටිකම ෆලෝ කරන්න. run කියලා සර්ච් කරා මේ විදිහට ඇප්ලිකේෂන් එක ඕපන් කරගෙන ඔයගොල්ලෝ මෙතන මේ පාර සර්ච් කරන්න ඕන percentage mark එක. percentage mark එක මෙතන ටයිප් කරගන්න ඔයගොල්ලෝ keyboard එකේ shift එකත් එක්ක 5 key එක ඔබන්න ඕනේ. එතකොට percentage mark එක නිකම් මෙතනින් වැටෙනවා. හරි ඔයගොල්ලෝ මේ විදිහට shift එක ඔබාගෙන ඉන්න ගමන්ම තමයි 5 key එක ඔබන්න ඕන. හරි මේ විදිහට percentage mark එක වටනවා. ඊට පස්සේ ආයෙ 10 කියලා මේ විදිහට වචනේ මෙතනින් ටයිප් කරලා ආයෙත් shift එකත් එක්ක 5 එක press කරලා percentage mark එක මෙතනින් දාගන්නවා. ඊට පස්සේ මේක ආයෙ අපි okay දෙනවා. මම මේ සර්ච් කරන ඒවා ඔයගොල්ලෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා දෙන්නම්. ඔයගොල්ලන්ට එතකොට කැමති නම් ඒ ටික කොපි පේස්ට් කරගන්නත් පුළුවන්. හරි දැන් මේක ඕකේ දෙන්න. ඕකේ දුන්නාම මෙතනත් මේ විදිහට ෆයිල් ගොඩක් තියෙනවා. ඔයගොල්ලෝ මේ ෆයිල් උත් මේ විදිහට ඕල් සිලෙක්ට් කරලා ඩිලීට් කරගන්න තියෙන්නේ. මේ විදිහට ඕල් සිලෙක්ට් කරලා ඩිලීට් කරා. හරි දැන් ඔයගොල්ලෝ මේ වගේ මැසේජ් එකක් මේකෙදිත් එනවා. ඔයගොල්ලෝ මේකට ටික් එක දාලා ස්කිප් දෙන්න. හරි මේ තියෙන අපිට ඕන ෆයිල් ඔයගොල්ලෝ ඒවා ඩිලීට් කරන්න යන්න එපා. හරි දැන් තුන්වෙනි සහ අවසාන විදිය තමයි අපිට කරන්න තියෙන. ඔයගොල්ලෝ ආයෙත් මේ සර්ච් බාර් එක උඩ ක්ලික් කරලා මෙතන ආයෙත් run කියන ඇප්ලිකේෂන් එකටම ගිහිල්ලා මේ සැරේ ඔයගොල්ලෝ මෙතනින් ටයිප් කරන්න perfect කියලා.
මේ විදිහට මම කලින් සර්ච් කරලා තියෙනවා. මම ඔයගොල්ලන්ට මේ හැම වචනේ ස්පෙලිං ස්ට්‍රින් එකෙන් දාලා ඩිස්ක්‍රිප්ෂන් එකෙන් වචනේ දාලා තියන්නම්. ඔයගොල්ලෝ ඒවත් කොපි පේස්ට් කරගන්න පුළුවන් ඕනනම්. හරි දැන් ආයෙත් ඔයගොල්ලෝ මේක ඕකේ දෙන්න ඕන. ඕකේ දුන්නාම ඔයගොල්ලොන්ට මේ වගේ එරර් මෙසේජ් එකක් එනවා. ඔයගොල්ලෝ මේකට ඕකේ දෙන්න. ඕකේ නේ කන්ටිනියු සෝරි. හරි දැන් ඔයගොල්ලොන්ට තියෙන්නේ මේකත් මේ විදිහට ඕල් සිලෙක්ට් කරගෙන ඩිලීට් කරගන්න. මම දැන් මගේ ෆයිල් ඔක්කොම ටික ඕල් සිලෙක්ට් කරගත්තා. ඩිලීට් කරනවා. මේකටත් ඔයගොල්ලෝ මේ වගේ මෙසේජ් එකක් ආවොත් එහෙම ටික් එකක් දාලා ස්කිප් දෙන්න. හරි දැන් අපි අපේ වැඩේ ඉවර කරගත්තා. දැන් ඔයගොල්ලන්ට පේනවාද මගේ එකේ ඩිස්ක් එකේ මෙතෙන් විතර ඉස්සෙල්ලා පෙරලා තිබ්බා දැන් චුට්ටක් මෙහෙට අඩු වෙලා තියෙනවා. ඒ වගේ අපිට ඕන නැති ෆයිල් ගොඩක් ඩිලීට් කරලා ඔයගොල්ලන්ට මේක කරගන්න පුළුවන්. මේක ඔයගොල්ලෝ සතියට එක සැරයක් වගේ කරවනවා නම් ඇති. එතකොට ඔයගොල්ලෝගේ PC එකේ තියෙන හැම ෆයිල් එකක්ම ඩිලීට් වෙනවා වැඩක් නැතිව. එතකොට ස්පේස් එක අඩු වෙනවා අපිට. ඔයගොල්ලෝ අන්තිමේටම කරන්න තියෙන්නේ රීසයිකල් බින් එකට ගිහිල්ලා රීසයිකල් බින් එකෙනුත් මේ ටික ඩිලීට් කරලා දාන එක තමයි තියෙන්නේ. ඕක ඩිලීට් කරලා දැන් මේ ෆයිල් ඕල් සිලෙක්ට් කරගන්නවා. හරි රයිට් ක්ලික් කරනවා ඩිලීට්. දැන් ඔයාලට පේනවා ඇති මෙතන ෆයිල් 456ක් තිබිලා තියෙනවා. එතකොට ගොඩක් ස්ටෝරේජ් එක අපේ ඩිස්ක් එකෙන් මේකට ගිහින් තියෙනවා. හරි දැන් මේක මම ජස්ට් තියලා මේ ටිකත් ඔක්කොම පර්මනන්ට්ම ඩිලීට් කරලා දානවා. හරි දැන් අපි මේ වැඩේ කරගෙන ඉවරයි. ඔයගොල්ලන්ට තව එකක් කියන්න ඕන. ඔයගොල්ලන්ට සමහර විට අර අපි එඩිට් කරන වෙලාවනේ සෝරි අපි අර ඉස්සෙල්ලා අර ඩිලීට් කරන වෙලාවේ ආව නේද මැසේජ් එකක්. ඒ මැසේජ් එක සාමාන්‍යයෙන් හැමෝගෙම එන්නේ නැහැ. සමහර විට තමයි හැමෝගෙම එන්නේ. එතකොට ඔයගොල්ලෝ මම අර කියපු විදිහට ටික් එක දාලා කන්ටිනියු දෙන්න තමයි තියෙන්නේ. එතකොට ඒකෙන් අපිට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි ඉතින් අද ගෙනාවු වීඩියෝ එක මෙහෙම තමයි ඉවර වෙන්නේ. ඔයගොල්ලෝ ඊළඟට ඕන වීඩියෝ මොනවද කියලාත් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාලා වීඩියෝ එකට ලයික් එකකුත් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ගුඩ් බයි.